අලුත් නද දිනා කෝල්මලේ අපහාදු Hello lamai, welcome back to my YouTube channel. අද උදේම කට්ටියත් එක්ක අපි යන්නේ එක වගේ යනගෙන අපේ කම්පැනි එකේ අවුරුදු උත්සවයද. දැන් උදේ වෙලාවේ 9:00 අවුරුදු උත්සවය අපි 10ට පටන් ගන්නවා. සෙට් එකත් එක්ක යන්නේ. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න වෙන්නේ මොනවද කියලා බලන්න. එහෙනම් අපි එතනදී සෙට් වෙමු. Bye. අදාළ තැනට නම් ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේකේ තමයි තියෙන්නේ. ඒක ලංකාවේ රෙස්ටුරන්ට් එකක්. මේක තමයි ලංකාවේ රෙස්ටුරන්ට් එකක්. කියලා බලමු. දැන් තමයි අපේ අවුරුදු උත්සවය හරි විදියට පටන් ගන්න ලෑස්ති වුණේ. පිළිගැනීමේ කතාව කරලා. මම ඔයාලට පොඩ්ඩක් කියන්නම් මොකද්ද මේක කියලා. නැත්නම් ඔයාලා දන්නේ නැහැනේ. අපි ජපාන් ආවේ මේ කම්පැනියෙන්. ඉතින් එයාලා මෙයා පළවෙනි වතාවට තමයි මේ විදිය අවුරුදු උත්සවයක් කරන්නේ. මෙයාලගේ ලංකාවෙත් කම්පැනි එකක් තියෙනවා. ඒ වගේම ජපානෙත් එකක් තියෙනවා. ඉතින් ඔය දෙකකට එකතු වෙලා තමයි මේ විදියට අවුරුදු උත්සවය ඕගනයිස් කරලා හැමෝටම එන්න කියලා. ඔය විදියට ඉතින් කට්ටිය එකට එකතු වෙලා ලස්සනට පොඩියට අවුරුදු උත්සවයක් කරේ. ඔය වෙලාවේ හැමෝම පොල්තෙන් පහන් පත්තු කරලා හැමෝගෙම කම්පැනිස් වල දේවල් කියලා ඒව හඳුන්වා දීලා ඉවර වෙලා එතන තිබුණ අපිට කීබත් කැවියක් ලෑස්ති කළා. ඊට පස්සේ කටියත් එක්ක ඒවක් කාලා ඊට පස්සේ තමයි ඔන්න අපේ අවුරුදු උත්සවයේ ක්‍රීඩා ටික පටන් ගත්තේ. ඒ ටික බලන්න වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. දැන් පටන් ගන්න හදන්නේ අපේ පටන් ගන්න යන්නේ.
ඔන්න මේ මගේ පළවෙනි කොට්ටපොර එක්ස්පීරියන්ස් එක බලන්නකො අන්තිම වෙනකම් මොකද්ද වෙන්නේ කියලා.
හැමතිස්සෙම පිරිමි ළමයි ටික බලාගෙනම හිටපු තරංගේ. මේකේ තමයි හොඳම බියර් බොන කෙනා තමයි තෝරන්නේ. ඕකට නම් ඉතින් උදේ ඉඳන් පිරිමි ළමයි ටික බලාගෙන හිටියා. ඔන්න බලන්න ඉතින් කවුද දිනන්නේ කියලා. හොඳම දේ කියන්නේ ළමයි මම මෙතන ශ්‍රී ලංකාව විතරයි. ඇත්තට මට වීඩියෝ ගන්න අමතක ගොඩාක් කරපු ගේම්ස් වල මේ මම වීඩියෝ අරගෙන නැහැ. පස්සේ ඉතින් බලද්දි හිතනවා අනේ අපරාධනේ ටිකක් තිබ්බනම් හොඳයි කියලා. මොකද මාරම විනෝදයෙන් තමයි අපි ශ්‍රී ලංකාවේ අපරාධේ වීඩියෝ ටික මට ගන්න බැරි වුණා. ඒත් කමන්නේ අපි තියෙන ටික බලමුකෝ. ඔන්න ඉතින් හොඳම හිනාවට එක්කෙනයි ගේම් එකට ආවේ. ඒ අයිති මුළු ඔඩියන්ස් එකම හිනා ගස්සප එක තමයි කරේ. ඔක්කොම ගේම්ස් ටික උනාට පස්සේ ළමයි තෑගි දුන්නා. මම කිසිම තරගයක දීලා නිසා මම තෑගි ගන්න වීඩියෝ කරේ නෑ. බොරු Primavera y enséñame ese pasito que no sé, un besito bien suavecito, bebé.